කතා කළා බද්ද පිහියෙන් විකිලි බද්දයක් කරගන්න හැටි අබශාකයක්. දැන් අද කතා කරන්න යන්නේ ඒ වෙනුවෙන්ම පිළිල කරපු උපකරණයක් තියෙනවා. මෙන්න මේ උපකරණයෙන් අපි කොහොමද අබ ගහක් බද්ද කරගන්නේ කියලා. අපි මේකෙනුත් කරන්නේ විකිලි බද්දයක්. මේ විදිහට තෝරගත්තු අණුජයක් අරගෙන අපි මේක පළමුවෙන්ම ග්‍රාහකය හරහට කපා ගන්නවා. කපලා ඉවත් කරනවා. කපලා ඉවත් කරලා අණුජයේ පෙර පරිදිම සකස් කර ගන්නවා. ඊට පස්සේ ග්‍රාහකයේ අපි මේ විදිහට කැපුමක් දා ගන්නවා. ඊළඟට අණුජය මේ විදිහට කැපුමක් දා ගන්නවා. කැපුමක් දාගෙන මේ ආකාරයට ග්‍රාහකයට ඇතුල් කරනවා. ඇතුල් කරලා ඉවර වෙලා පහළ සිට ඉහළට මේ විදිහට බැලුම දාලා කතර තිබුණා නේ. ගලන්න. ඊට පස්සේ මේ විදිහට පොලිතින් එකෙන් ආවරණය කරලා ගැටයක් දානවා. ගැටයක් දාලා පෙර පරිදිම මේක අපි ගිහින් තියන්න ඕනේ ආරක්ෂිත පැල ගෘහයක් ඇතුලේ නිශ්චල තැනක. නිශ්චල තැනක කියලා කියන්නේ මේක හුලම් පාරට මේක වදින්න හෙලවෙන්න බෑ. වදින්න හෙලවෙන්න බෑ. එහෙම හෙලවුනොත් එහෙම මේ ග්‍රාහකයේ සහ අණුජයේ තියෙන කැම්බියම් පටක දෙක හා වෙන්නේ නැහැ. ඒ පටක දෙක සම්බන්ධ වුණු තරමට තමයි මේ බද්දේ සාර්ථක වෙන්නේ. මේක කාර්යක්ෂම වෙන්න ඕනේ. නිවැරදි වෙන්න ඕනේ. ඊළඟට මේකට අපි සපයනු ලබන භෞතික සාධක. ඒ කියන්නේ මේකට ඒ කියන්නේ නිශ්චල බව සහ පියස්සක්. ඒ කියන්නේ සෙවණ සහිත තැනක් තියන්න ඕනේ. දැඩි හිරු රශ්මිය ඇති තැනක අපි මේක තියන්නේ නැහැ. බාහිර පරිසරයට අපි මේක පුරුදු කරනවා. එතකොට මේකත් අර විදිහම තමයි බද්ධ ක්‍රමය කෝක වුණත් මම ඔබට මතක් කළා එක්තරා න්‍යායන් කිහිපයක් අනිවාර්යයෙන්ම ග්‍රාහකයේ වල් ග්‍රාහකයක් වෙන්න ඕනේ. වල්ලම්බ වර්ගයක්. ඊළඟට තෝරගන්න අණුජය උසස් ලක්ෂණ සහිත අඹ ප්‍රභේදයක් වෙන්න ඕනේ. ඊට අමතරව ගිය කන්නේ අනිවාර්යයෙන්ම පළදරපු ගසක් වෙන්න ඕනේ. ඊළඟ කාරණේ අණුජය අක්‍රිය තත්ත්වයේ පවතින්න ඕනේ. ඔන්න ඔය කරුණු ටික සම්පූර්ණ වුණොත් බද්දයක් සාර්ථක කරගන්න පුළුවන්. ඊළඟට බද්දකරුගේ පළපුරුද්ද මත බද්දය තවදුරටත් සාර්ථක වෙනවා. අයබෝවන්.